वर्ष 1960 පෙබරවාරි මාස 3 වන දින සිය පළමු වේදභාර ගිවිසක ක්‍රිස්ටෝෆර් ජයමහා සොහොයුරිය වසර 66ක සිය කැපවුණු ජීවිතය ඉතාම සාර්ථකව නිමා කරමින් 2026 වූ ජූනි මාස 21 වන දින මෙරව ජීවිතය නිමා කරමින් ස්වර්ගීය ජීවිතයට ඇතුළු වූවාය. සෑම විට සිනහවකින් මුව සරසා සංවේදී හදවතකින් ජීවිතය දකින්නට තමන්ට මුණ ගැසුණු ඕනෑම පුද්ගලයෙකු ආදරයෙන් පිළිගන්නට සමත් වූ අප සොහොයුරිය ඇය වෙත පැවරුණු සියලු වගකීම් මැනවින් හා කාර්යක්ෂමව ඉටු කළාය. අප සොහොයුරියගේ යහපත් ජීවිත පැවැත්මට උරදුන් ඇයගේ දයාබර දෙමව්පියන් සහෝදර සහෝදරියන් අපි ස්තුතිපූර්වකව සිහි කරමු. අප සොහොයුරිය ඇය සහජයෙන්ම උරුම කරගත් හැකියාවන් දක්ෂතාවයන් තුළින් දෙවියන් වහන්සේට මහිමය දෙන්නටත් තම සේවය නිර්මාණශීලීව ඉටු කරන්නටත් කැපවූ බවට අපි සැම සාක්ෂි දරමු. අප ප්‍රාදේශයේ නායකන්ද මහයාව බෝලවලාන පහත්ගම ළමා ග්‍රාමය වැල්ලවත්ත මාතලේ මහනුවර බණ්ඩාරවෙල මුන්නක්කරය කොටහෙන සහ සාන්ත ඇග්නස් කන්‍යාරාමයේ යන පැවිදි ආරාමවලදී සිය සේවය මැනවින් ඉටු කළාය. යම් දිනකදී මතු හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබගේ ආත්මයට සදා සාමය ප්‍රාර්ථනා